Hello guys, welcome back to our YouTube channel. ඉතින් ඔන්න අද මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට ගෙනත් තියෙනවා වෙනදා වගේම සුපිරි ඉන්ඩිකේටර්ස් යූස් කරලා මාකට් එකේ හොඳ ට්‍රේඩ් ඉන්ක්‍රීස් කරන්න පුළුවන් හොඳ ස්ට්‍රැටජි එකක්. ඉතින් guys එහෙනම් අපි වීඩියෝට ගිහලා කතා කරමු මොකක්ද අද මේ ගේන ස්ට්‍රැටජි එක කියලා. හරි guys, ඉතින් වෙනදා වගේම වීඩියෝ එක පටන් ගන්න කලින් පොඩි මතක් කිරීමක් කරන්න දෙන්න. ඉතින් ඒ තමයි ඔයා අපේ Binary Wave Insights YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක set වෙන්න. ඉතින් ඒ වගේම ඔයාලට ඉදිරියේදී අපේ channel එකේ කරන tournament ගැන දැනගන්න ඕනේ නම් ඔයාලට පුළුවන් යට description එකේ අපේ Telegram channel එකේ link එක දාලා දෙනවා. ඉතින් ඒ link එක click කරලා අපේ Telegram channel එකට join වෙලා ඉන්න. ඉතින් එහෙනම් අපි කතා කරමු අද strategy එක ගැන. ඉතින් අද strategy එක ගැන ඔයාලට සරලව පැහැදිලි කරනවා නම් අපි මේ strategy එකට indicators විතරයි use කරන්නේ. ඉතින් indicators use කරලා 2 minute strategy එකක් තමයි අපි ගන්නෙ. ඉතින් අපි බලමු මොකද්ද මේ strategy එකට අපි කොහොමද අපි මේකට indicators වගේ දේවල් ටික add කරගන්නේ කියලා. ඉතින් වෙනදා වගේම ඔයා මෙතන indicators add කරන තැනට ගිහිල්ලා අපි මුලින්ම moving average එක add කරගන්න ඕන. ඉතින් moving average එකේ period කියන එක ඔයා 5කට මාරු කරගන්න. 5කට මාරු කරලා මෙතන moving average කියන එක EMA වලට මාරු කරලා line එකේ thickness එක පොඩ්ඩක් මේ විදිහට වැඩි කරන්න. ඉතින් මේ විදිහට වැඩි කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ market එකේ, ඒ කියන්නේ ඔයාගේ chart එකේ මේ විදිහට රතු පාට line එකක් යනවා. ඉතින් ඒ වගේම ඔයා තව indicator එකක් add කරගන්නවා. ඉතින් ඒකත් මේ විදිහට moving average එකක්මයි. ඉතින් මේ විදිහට ඔයා moving average කියන උඩ click කරලා කලින් විදිහටම මෙතන period කියන එක 20කට මාරු කරගන්න. 20කට මාරු කරගෙන මෙතන moving average කියන එක SMA කියන එක EMA වලට change කරලා ඒකේ color එක කොළ පාට දාගන්න. ඉතින් ඔයාලට වෙන කැමති පාටක් use කරන්න බලන්න කලින් use කරපු පාට නැතුව. ඉතින් ඒතකොට ඔයාලට බලන්න පුළුවන් market එකේ, කියන්නේ ඔයාගේ chart එකේ කලින් විදිහටම තව කොළ පාට line එකක් යනවා. ඉතින් මේ indicators දෙකයි අපි තව indicator එකක් add කරගන්නවා. ඉතින් ඒ තමයි මෙතන යට තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් RSI කියන indicator එක. මෙන්න මේ RSI කියන indicator එක add කරගන්න ඕනේ. ඉතින් මේක add කරගෙන මේක කිසිම value එකක් ඔයා වෙනස් කරන්න ඕනේ නැහැ. මේ තියෙන value එකම තියලා මේක save කරගන්න. එතකොට ඔයාලට බලන්න පුළුවන් market එකේ වගේ chart එකේ මේ විදිහට line දෙකකුයි යට තව indicator එකකුයි add වෙලා තියෙනවා. ඉතින් දැන් මම කියන්නම් කොහොමද අපි මේ indicators තුන use කරලා market එකේ trade entry එකක් ගන්න කියලා. ඉතින් අපි trade entry එකක් ගන්න කලින් මේකටත් කලින් විදිහටම හොඳ up trend එකක හෝ හොඳ down trend එකක යන market එක අපි මුලින්ම select කරගෙන ඉන්න ඕන. select කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපි trade එකකට enter වෙන්න ඕන. මේ විදිහට හැම වෙලෙම trade එකට enter වෙන්න ඕන market එක යන direction එකටම. ඒ කියන්නේ market එක down trend එක යනවා නම් අපි down trades විතරයි ගන්න ඕන. ඉතින් down trades ගන්නේ මෙන්න මේ වගේ තැන්වලදී. ඒ කියන්නේ market එක මේ විදිහට කොළ පාට line එකයි රතු පාට line එකයි cross වෙන තැන්වල තමයි trade එකට enter වෙන්න ඕන. ඉතින් මේ විදිහට ඔයා trade එකට enter වෙන්න කලින් මෙතන confirmation එක line දෙක cross වෙලා තියෙන්න ඕන. ඒ වගේම දෙවෙනි confirmation එක විදිහට ඒත් එක්කම යට බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් RSI indicator එකේ යට 30 කියන level එකට market එක ඇවිල්ලා තියෙන්න ඕන. ඉතින් මේ විදිහට ඇවිල්ලා තියෙනවා නම් ඔයාලට පුළුවන් sell side එකට trade entry එකක් ගන්න. ඉතින් මේ විදිහට line දෙක cross වුණාට පස්සේ candles දෙකක් හැදෙනකන් ඔයාලට බලන් ඉන්න වෙනවා. ඉතින් candles දෙකක් හැදුනට පස්සේ ඔයා මෙන්න මේ candle එකෙන් trade එකට enter වුණා නම් ඔයාලට බලන්න පුළුවන් trade එක win කරලා දිනවා. ඉතින් මේ විදිහට තමයි guys අපි down trend එක යන market එකේ trade entries ගන්නේ. ඉතින් ඔයාලට මේ down trend එකේ පොඩි up trends බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ පොඩියට line cross වෙලා දෙනවා. ඉතින් ඒත් ඔයා ඒ තැන් වලදී trade වලට entries ගන්න යන්න එපා. ඒක පොඩ්ඩක් risk වැඩක්. ඉතින් දැන් ඔයාලට මේ විදිහටම up trend වල යන market වල උනත් ඉතින් ඔයාලට මේ විදිහටම up trend වල යන market වල trade entries ගන්න ඒ විදිහමයි. ඉතින් ඔයා මෙන්න මෙතන බලන්න. මේ විදිහට market එක down trend එක ඇවිල්ලා මෙතන switch වෙලා දෙනවා පොඩි up trend එකකට. ඉතින් switch වෙද්දී මෙතන line දෙක cross වෙලා දෙනවා. ඒත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් RSI indicator එකේ බෝට් level එක කියන්නේ 70 කියන level එකට line එක ඇවිල්ලා දෙන. ඉතින් ඔයාලට පුළුවන් එතකොට මෙන්න මේ හරියින් trade එකට enter වෙන්න. ඉතින් මෙතනින් ඔයා trade එකට enter වුණා නම් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනදී trade එක win කරලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි අපි මේ සරල strategy එක use කරලා market එකේ හොඳ trade entries ගන්න. ඉතින් මම හිතනවා ඔයාලට මේක ගැමී ගැන සම්පූර්ණ idea එකක් හම්බ වෙන්න තියලා මේ strategy එක use කරලා දැන් ඔයාලට මම trade entry එකක් අරන් පෙන්නන්න. ඉතින් එතකොට ඔයාලට මම තේරෙයි මේ strategy කොච්චර powerful strategy එකක්ද කියලා. හරි guys, ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මම මෙතන USD CHF කියන currency pair එක select කරගෙන දෙනවා. ඉතින් මෙතන market එක down trend එකේ මේ විදිහට ඇවිල්ලා මෙතන line දෙක cross වෙන්න ඔන්න මෙන්න වගේ තියෙන්නේ. ඉතින් ඒ වගේම මෙතන යට RSI indicator එකේ green line එක යට 30 කියන සීමාවේ තමයි තියෙන්නේ. ඉතින් මම මේක දිහා තා පොඩ්ඩක් වෙලා බලන් ඉඳලා මෙතන line දෙක තාම cross වෙලා නැති නිසා
ක්‍රොස් වෙනකන් ඉඳලා කැන්ඩල්ස් දෙකක් හැදුනට පස්සේ මම ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ අප්සයිඩ් එකකට. ඉතින් අපි බලන් ඉමු මොකක් වේද කියලා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන් මේ ස්ට්‍රැටජි එක යූස් කරනවා නම් ඔයාලගේ ටයිම් ෆ්‍රේම් එක 1 මිනිත් විදිහට යූස් කරන්න. ඒ වගේම ඔයාලා ට්‍රේඩ් එක රන් වෙන ටයිම් එකට 2 මිනිත් යූස් කරන්න ඕන. ඉතින් ඒ දෙත් අමතක කරන්න එපා ගයිස්. ඉතින් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් ලයින් එක ක්‍රොස් වුණා. ලයින් එක ක්‍රොස් වුණා වගේම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් යට 30 කියන ලයින් එකේ ඉඳන් දැන් උඩ 70 කියන ලයින් එකට එන ගමන් තියෙන්නේ. ඉතින් තව කැන්ඩල් එකක් හැදුනට පස්සේ ඉතින් මේ හැදෙන කැන්ඩල් එකෙන් පස්සේ කැන්ඩල් කියන්නේ තව කැන්ඩල් එකක් හැදුනට පස්සේ මම ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා. ඉතින් අපි බලන් ඉමු මොකක් වේද කියලා එතකොට. හරි ගයිස් ඉතින් මේ බලන්න ඉතින් ඔයාලට මේක පෙන්වන්නම් වටින දෙයක්. ඉතින් මම ඔයාලට කිව්වනේ මෙතන ලයින් දෙක ක්‍රොස් වුණාට පස්සේ කැන්ඩල්ස් 3ක් විතර හැදෙනකන් ඉඳලා මම ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා කියලා. ඉතින් මම ඔයාලට වෙනදත් කලින් විදිහට කියනවා මේ විදිහට ක්‍රොස් වුණාට පස්සේ ඔයාලා අනිවාර්යෙන් කැන්ඩල්ස් 3ක් විතර හැදෙනකන් ඉන්න. කැන්ඩල් ක්‍රොස් වෙච්ච එක මම එකපාරට කලබල වෙලා ට්‍රේඩ් වලට එන්ට්‍රීස් ගන්න යන්න එපා කියලා. ඉතින් ඒකට හොඳම උදාහරණය තමයි මේක ඔයාලට බලන්න පුළුවන්. කලින් ඔයාලට පෙන්නපු විදිහට මෙතන ක්‍රොස් වෙලා තිබ්බේ. ක්‍රොස් වෙලා තිබ්බ වෙලේ කැන්ඩල්ස් 3ක් මම හැදෙනකන් හිටිය. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ හැදිලා තියෙන දැන් 3 වෙනි කැන්ඩල් එක. ඒත් මේ 3 වෙනි කැන්ඩල් එක හැදිලා තියෙද්දි මෙතන ලයින් එක ක්‍රොස් වෙලා තිබ්බේ දැන් ක්‍රොස් වෙලා නැහැ. ඉන්ඩිකේටර් එක වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ හැමදාම මේ වගේ ක්‍රොස් වුණාට පස්සේ එකපාරට කලබල වෙන්නේ නැතුව අනිවාර්යෙන් කැන්ඩල්ස් කීපයක් හැදෙනකම් බලන් ඉන්න කියලා. ඉතින් මම මෙතනින් කලබල වෙලා ට්‍රේඩ් එක ගත්තා නම් අනිවාර්යෙන් මගේ ට්‍රේඩ් එක ලොස් වෙනවා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න නම් මට එතන ට්‍රේඩ් එකක් ගන්න chance එකක් වගේ තිබ්බට මම ඉවසීමෙන් බලන් හිටිය නිසා මම මගේ ලොස් වෙන්න ගියපු සල්ලි ටික බේරුණා. ඉතින් ඔයාලට බලා ගන්න නම් මට මෙතනින් නැත්තම් තාපුඩෙන් ට්‍රේඩ් එන්ට්‍රි එකක් ගන්න ඕනේ. ඉතින් දැන් බලා ගන්න දැන් ට්‍රේඩ් එන්ට්‍රි එකක් ගන්න මට ඔපචුනිටි එකක් නැහැ. ඉතින් ඒ නිසා මම වෙන කරන්සි පෙයා එකක් බලනවා. හරි ගයිස් ඉතින් මම හිතනවා දැන් ඔයාලට මේ ස්ට්‍රැටජි එක ගැන සම්පූර්ණම අයිඩියා එකක් හම්බ වෙන්න ඉද කියලා. ඉතින් ඔයාලා මේ ස්ට්‍රැටජි එක අනිවාර්යෙන් ඔයාලගේ ඩෙමෝ account වල try කරලා ඔයාලට මේක හොඳටම set වුණොත් ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ live account වල try කරන්න. ඉතින් එහෙනම් වීඩියෝ එක බලපු හැමෝටම thank you. ඉතින් හැමෝටම goodbye.